කෙනෙකු අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මට ෂෙයා මාකට් එකට සල්ලි දාන්න කියලා. ඉතින් මං කිව්වා හරි හොඳයි. ඉතින් කොහොමද ඒ දවස්වල 18% බැංක් ඉන්ට්‍රස්ට් එක. ඉතින් මං කිව්වා 18% හම්බෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ සල්ලි දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අය හම්බ කරන අර මේවා කියලා කිව්වා. ඉතින් මං කිව්වා හරි එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හෙට උදේම වැඩේ පටන් ගමු. කියලා කිව්වහම මං කිව්වා මිලියන් එකක් නෝ අපි මෙතනට ආවේ at least 100 million වත් බලාගෙන කිව්වා. ඉතින් මං කිව්වා 100 million වලට 18% හැදුවත් එකයි මිලියන් එකකට 18% හැදුවත් එකයි දෙක is my pilot project. මොකද මට කිසිම understanding එකක් නැහැ share market එක ගැන. ඉතින් එහෙනම් කොහොමද මම ඒතර ඕගොල්ලන්ව trust කරලා 100 million දෙනවද? නැත්නම් මම මේක pilot project එකක් කරලා මං දෙන්නම් මට අවුරුද්දකින් විතර ඉගෙන ගත්තට පස්සේ මට 100 million එක problem එකක් නැහැ කියලා. ඒකම කිව්වා නෑ මගේ ලෙවල් එකට මට 100 මිලියන් එකක් afford කරන්න බෑ. මම මගේ ඉන්න පොඩි බෝයි කෙනෙක්ව දෙන්නම් කියලා මිස්ටර් පෙරත් එක ඩීල් කරන්න. ඉතින් මං කිව්වා ඒත් කමක් නෑ. ඉතින් මට කවුරු වුණත් එකයි. මොකද මටත් ඕනේ දැන් මේක ඉගෙන ගන්න කියලා. ඒ ගමන බාට්‍රිට් එකේ අදත් ඉන්නවා සුජීව උදේ මට කතා කරලා කිව්වා මිස්ටර් පෙරේරා මට CEO කතා කරලා කිව්වා මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් 1 මිලියන් විතර අපි දාලා කරමු කියලා. ඕ මං කිව්වා පොඩිනේ. ඉතින් ඒකින්ද මට 1 මිලියන් එකක් දෙන්න බෑ. මම මට 300,000 එකක් දෙන්නම් කියලා. මොකද පොඩි කෙනෙක් එක 1 මිලියන් දාන්නත් බයනේ. ඉතින් අපි ඒ 1 මිලියන් එක 300,000 වලට ඇවිල්ලා 300,000 1996 හැමදාම උදේ මොන හරි ෂෙයාර්ස් 100ක් 200ක් ගන්නවා. මම ওই කම්පැනි තියෙන 220 මේ දවස්වල තිබ්ච ෂෙයාර්ස් අරන් තිනවා. හැබැයි අරන් තියෙන ෂෙයාර්ස් 100යි. 100ක් ගන්නවා, හවසට විකුණන්න බලනවා, උදේට විකුණන්න හදනවා, ඊට පස්සෙන්දට විකුණන්න හදනවා. කොහොම හරි කරලා මට තාම මතකයි ලක්ෂ 3ට 100%ක ගානේ මාසෙට 4500ක් හම්බ කරන්න ඕනේ. සුජීව හැදුවේ රුපියල් 2000යි. දැන් 2500ක් පාඩුයි. ඒකන මම සුජීවට කතා කරලා කිව්වා සුජීව දැන් වාගේ සීවොත් කිව්ව ඔක්කොම කිව්වා 18ක් හදන්න පුළුවන් කියලා මොනක්වත් බෑනේ මේ 2000නේ හැදුවේ කියලා. නෑ අපි මේ මාසේ 4500ක් හදමු කිව්වා. මං කිව්වා නෑ එහෙනම් අර දැන් ඉතුරු වෙච්ච ටික තන තව 2500ක්. මට 4500ක් හදලා හරියන්නේ නෑ අපි 7000ක් හදන්න ඕනේ කියලා. දැන් ඉතින් 7000ක් හදන්න දෙන්නත් එක්ක වැඩ කර හිටියා. එතකොට මේ විදිහට ඇත්තටම මම අවුරුදු 4ක් 7-5ක්වත් වැඩි නොකර ඔය සුජීවත් එක්ක ලක්ෂ 3කින් මුළු ෂෙයා මාකට් එකේ තියෙන හැම එකක්ම අරන් තියෙනවා. ඉතින් එතකොට මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ කොච්චරවත් අය සමහරක් අය කියන අපිට ෂෙයා මාකට් එකේ ඉගෙන ගන්න විදිහක් නෑ, දන්නේ නෑ. ඒ මොනක්වත් වැඩක් නෑ. මම දාලා තියෙන ලක්ෂ 3යි. ඉතින් එතකොට